ඔෆිස් ටයිම් එක ඇතුළේදී තමන්ගේ පර්සනල් බිස්නස් එක ප්ලෑන් කරන එක ඔෆිස් එකේ වැඩ නතර කරලා එහෙම නැත්නම් තමන් ට්‍රේඩින් හරි ඩ්‍රොප් ෂිපින් හරි කරන එකට පහ කාල සීමාව ඇතුළේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒක මම අනිත් අයට වඩා වෙනස් විදිහට හයිලයිට් වෙන දෙයක් නේ. අනිත් අය කරන්නේ ඔෆිස් එකේ වැඩ විතරයි මම මේ විදිහට එක්ස්ට්‍රා මයිල් එකකුත් යනවනේ කියලා. හැබැයි ඇත්තටම එහෙම වුණාට පස්සේ වෙන්නේ තමන්ට අවාසියක් කියන එක ගොඩක් දෙනෙක් දකින්නේ නැහැ. මං ඔෆිස් ටයිම් එකේදී 8-5 කාල සීමාව ඇතුලේ මගේ පර්සනල් බිස්නස් එක ප්ලෑන් කරන්න තියාගන්නව නම් මට මගේ පර්සනල් බිස්නස් එක ඒ ටයිම් එකේ 100%ක් හරියට ප්ලෑන් කරන්න බෑ. ඔෆිස් එකේ වැඩ හරියට වෙන්නෙත් නැහැ. මම ට්‍රේඩින් කරන්න යනව නම් ඩ්‍රොප් ෂිපින් කරන්න යනව නම් ඔෆිස් ටයිම් පීරියඩ් එක ඇතුලේ ඒ වැඩ දෙකෙන් එකක්වත් මට හරියට කරගන්න මගේ එනර්ජි එක දාන්න විදිහක් නැහැ. හැම වෙලෙම මතක තියාගන්න මිනිස්සෙක් විදිහට ඔයාට එක වෙලාවේ ફોකස් කරන්න පුළුවන් එක වැඩකට විතරයි. වැඩ දෙකකට ફોකස් කරොත් මොකද්ද වෙන්නේ? ඔයාගේ එනර්ජි එක විවිධ දිශානතින් බෙදිලා යනවා. ඒක බෙදිලා ගියාට පස්සේ එක වැඩක්වත් හරියට වෙන්නේ නැහැ. ෆෝන් එක ඔබන ගමන් පාඩම් කරාට පස්සේ ළමයි එකක්වත් හරියට කරලා නැත්තේ ඒකයි. ඔෆිස් එකේ ඉන්න ගමන් ට්‍රේඩින් කරාට පස්සේ කෙනෙක් දෙකේ එකක්වත් හරියට වෙන්නේ නැත්තේ ඒකයි. මේ සරල කාරණාව තේරුම් ගන්න අපේ එනර්ජි එක වෙලාවකට එක පැත්තකට තමයි යවන්න ඕනේ. එනර්ජි එක වෙලාව එක පැත්තකට යවන්න නම් අපේ ફોකස් එක වෙලාවකට එක දෙයක තමයි තියාගන්න ඕනේ. be mentally present. ඔෆිස් එකක් ඇතුලේ වැඩ කරනකොට මේක වැදගත්ම රූල් එකක්. මානසිකව ඔයාගේ ඔෆිස් එකේ ටාස්ක් එකට විතරක් මේ වෙලාවේ කරන ප්‍රොජෙක්ට් එකට විතරක් මේ වෙලාවේ අසයින් කරලා තියෙන කාර්යයට විතරක් 100% ෆෝකස් කරන්න.